සසුනට පහර දුන්නම රාජ්‍ය වැටෙනවා. රාජ්‍යයට පහර දුන්නම සසුන වැටෙනවා. ගහේ මුල් කැපුවම ගහ වැටෙන්න ආසේ. ගහ වටන්න ඕන නම් මුල් කපන්න ඕන. කඳින් කපන්නත් පුළුවන්, මුල කැපුවත් ගහ වැටෙනවා. ඒ වගේ දෙයක් තමයි භික්ෂුවට ගැහුවම, ශාසනයට ගැහුවම, ගුරුවරයට ගැහුවම, පවුලට ගැහුවම සමාජය බිඳෙනවා. මේක ගැඹුරු මාතෘකාවක්. ඊට උදාහරණ සහිතව අපි පෙන්වා දෙනවා. අම්මගෙන් තාත්තගෙන් ගෙදරින් දරුවෙක් වෙන් කළාම බින්දම කාටද වැටෙන්නේ? ඒ දරුවා? ඒ දරුවා සතුරන්ට පරිහරණය කරන්න පුළුවන්. අපරාධකාරයන්ගේ ග්‍රහණයට ඒ දරුවා අයත් වෙනවා. වර්තමානයේ අපේ මූලස්ථානයන්ට ගහනවා. අපේ කේන්ද්‍රස්ථානයට ගහනවා. මේ ජාතිය සමාජයේ එක් කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට නින්දා කරනවා, පහර දෙනවා. හොඳට බණ කියන භික්ෂුන් වහන්සේලාට ගහනවා, පහර දෙනවා. මිහින්තලේ මහා විහාරයට ගහනවා. මහා විහාරයට ශ්‍රී මහ බෝධීන් වහන්සේට ගහනවා. මේක අහම්බයක් නෙවෙයි, ඊටාම ගැඹුරු තැනක සිට සිද්ධ වෙන දෙයක්. මේක යට හිම කන්දක්, මූදයට තියෙන හිම කන්දක් වගේ ව්‍යාපෘතියක් තමයි මේක තියෙන්නේ. අභ්‍යන්තරයේ විශාල පැතුරුණු ජාලයක් තියෙනවා. උඩින් පේන්නේ ඉදි කටු තුඩක් වගේ ස්වල්පයක් තමයි පේන්නේ. ලංකාවේ රාජ්‍ය අත්පත් කර ගැනීමේ, රාජ්‍ය කොල්ල කෑමේ, භූමිය යටත් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා සංස්කෘතියට ගහනවා, අධ්‍යාපනයට, භික්ෂුවට පහර දෙනවා, සදාචාරයට ගහනවා, පවුලට ගහනවා. එහෙම විනාශයක් සිද්ධ වෙනවා. මේ YouTube කරුවන්ට, සමාජ ක්‍රියාකාරීන්ට, මාධ්‍යයට සමාජයේ බිඳවීම සඳහා සල්ලි ගෙවන්නේ කවුද කියන එකත් අපි මෙතෙන්දී ඔබට පැහැදිලි කරනවා. ලිබියාවේ, සිරියාවේ ඩොලර් බිලියන ගණන් වියදම් කරපු ව්‍යාපෘතිය පිළිබඳව හඳුන්වා දීමක් සිද්ධ කළාම ඔබට තේරෙයි ලංකාවේ න්‍යාය පත්‍රයත් ඒක තමයි. රටවල් 70ක වගේ ප්‍රමාණයක භූමිය කොල්ල කෑම සඳහා මේ ව්‍යාපෘතිය සමාජ මාධ්‍ය භාවිතා කරලා, මිනිසුන්ගේ ඔලු වෙනස් කරලා, වෛරය වපුරලා, තමන්ගේ පිරිස ලව්ව තමන්ගේ සමාජය විනාශ කිරීම සඳහා මේ ව්‍යාපෘතිය සිද්ධ කළා. මැද පෙරදිග තෙල් සම්පත අත්පත් කර ගැනීමට සිදු කරපු කූට දුෂ්ට ක්‍රියාවලිය අරාබි වසන්තය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හදපු හැටි මෙහි සඳහන් වෙනවා. බටහිර රටවල් මේ සඳහා වියදම් කළා කෝටි 1500ක්. කෝටි 1500ක්. දසලක්ෂ වලින් ගත්තොත් දසලක්ෂ 15000ක් වියදම් කරා මේ සඳහා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය නොවන සංවිධාන මැද පෙරදිග තරුණයින් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළා. විද්‍යුත් සංවේදන පුහුණුව, අන්තර්ජාලය ඔස්සේ ජනතාව ඒකරාශී කරන ආකාරය, ආරක්ෂිතව පණිවුඩ හුවමාරු කර ගන්නා විදිය, රජයේ වෙබ් අඩවි අවහිර කිරීම මගහරින ආකාරය, ප්‍රොක්සි සර්විස් පිළිබඳව දහස් ගණන් ක්‍රියාකාරීන් පුහුණු කළා. මේ සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වසරකට ඩොලර් මිලියන 50ක් වගේ මුදලක් වැය කළා. දසලක්ෂ 15000ක් වගේ වැය කළා ලංකාවේ මුදලින්. NED කියන මේ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානය ඊජිප්තුව, ටියුනීසියාව, ලිබියාව මේ කියන රටවල් වල සිවිල් කණ්ඩායම් මාධ්‍ය ව්‍යාපෘති සඳහා අවුරුද්දකට ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් වියදම් කළා. ඒ කියන්නේ කෝටි 3000ක්.
අවුරුද්දට කෝටි 3000ක් වගේ මුදලක් අපි ගෙදම් කරා ඒ රටේ Facebook YouTube කරුවන් සඳහා. ඒ සමාජයේ සංස්කෘතියට ගහලා, නායකයින්ට ගහලා, ආගමික නායකයින්ට ගහලා වෛරය වපුරවන්න. ඩිජිටල් ඩිප්ලොමසිය කියන ව්‍යාපෘතියක් ඇමරිකානු ක්ලින්ටන් මහත්මියගේ කාලයේ සිද්ධ කළා. ක්ලින්ටන්ගේ කාලේ. එම කාලය තුල ලිබියාවේ සිරියාවේ රටවල් වල මතවාදයන් වෙනස් කිරීම සඳහා අරාබි භාෂාවෙන් පවත්වාගෙන ගිය Twitter, Facebook වගේ මාධ්‍ය ගිණුම් විරෝධකරුවන්ට අවශ්‍ය තොරතුරු දිරිගැන්වීම රජයේ නිලධාරීන් තාක්ෂණික සමාගම් සහයෝගයෙන් කටයුතු කළා. මැද පෙරදිග රටවල් වල තෙල් සම්පත අත්පත් කර ගැනීමට ඩොලර් මිලියන 50 ඒ කියන්නේ රුපියල් වලින් දසලක්ෂ 15000 වගේ මුදල් වැය කළා. කෝටි 3000 වගේ වැය කළා. එහෙම වැය කරලා සෞභාග්‍යමත්ව තිබුණු එම රටවල් ලිබියාව, සිරියාව වගේ ඉබඳු රටවල් අත්පත් කරගෙන බිඳවීම් සිද්ධ කරලා ගිනි තියලා මහා විනාශයන් සිද්ධ කළා. 2011 ලිබියාවේ ගඩාෆි ජනාධිපතිවරයා පන්වා දැමීමට බටහිර රටවල් ප්‍රධාන වශයෙන්ම ක්‍රියා කළා. ඇමරිකාව ඒ වාර්තාවලට අනුව ලිබියාවේ ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් වැය කරලා තියෙනවා. නේටෝ සංවිධානයේ මැදිහත් වීම. බ්‍රිතාන්‍ය, ප්‍රංශය නේටෝ සංවිධානය එකතු වෙලා කැරලිකරුවන්ට සහාය වීම සඳහා මුදල් වැය කළා. පවුම් මිලියන 320ක් ඩොලර් මිලියන 500ක් පමණ වැය කළා. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කියන මාතෘකාව වලින් තමයි ආවේ. ඒ මාතෘකාවෙන් ඇවිල්ලා රාජ්‍ය විනාශ කළා, මිනිස්සු තුල වෛරය ඇති කරලා පොළොවේ සම්පත් කොල්ල කරන ගත්තා. සිවිල් ක්‍රියාකාරීන් පුහුණු කිරීම, දේශපාලන කණ්ඩායම් ශක්තිමත් කිරීම, මේ වගේ මතවාද වලින් ඇවිල්ලා ඔවුන්ට මතවාද, වෛරී මතවාද, මාධ්‍ය පුහුණුව, ආයුධ මේවා ලබා දුන්නා. USAID ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරකීමේ නාමයෙන් දේශීය ක්‍රියාකාරීන්ට සහ රාජ්‍ය නොවන සංවිධානවලට ඍජු මූල්‍ය ආධාර ලබා දුන්නා. ස්ට්‍රෙච් කොමියුනිකේෂන් උපාය මාර්ගික සංනිවේදනය, සමාජ මාධ්‍ය මතවාද පතුරවා හැරීමට රජයට එරෙහි උද්ඝෝෂණ සංවිධානය කිරීමට අවශ්‍ය තාක්ෂණික මූල්‍ය සහාය ලබා දුන්නා. ප්‍රොක්සි ගෲප් නියෝජිත කණ්ඩායම් අසල්වැසි රටවල් හරහා කැරලිකරුවන්ට ආයුධ ලබා දීම. පර්යේෂකයන් පෙන්වා දෙන විදිහට මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා රෙගින් චේන්ජ් උපාය මාර්ගික බටහිර රටවල් පොදුවේ ඩොලර් බිලියන ගණන් ආයෝජනය කළා. කොහොම වුණත් මේ වියදම් වලින් වැඩි ප්‍රමාණයක් මානසික ආධාර මේ නාමයෙන් මේ ලේබල් එකෙන් තමයි ආවේ. මේ විදියට වෛරය ඇති කළ සමාජයේ බිඳවල අභ්‍යන්තරයේ පිරිසක් අරගෙන අභ්‍යන්තරය බිඳවීමට ලක් කරලා එහි ප්‍රතිලාභ මෙන්න මෙහෙම තමයි කට්ටිය ලැබුවේ. ඩොලර් මිලියන ගණනක් නෙවෙයි ඩොලර් බිලියන 100 ගණනක්. ඩොලර් මිලියන 100 ගණනක ලක්ෂ ගණනක දැවැන්ත ආර්ථික ලාභයක් ලැබුවා. රටවල් වල වාර්තා ජාත්‍යන්තර විශ්ලේෂණ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දමලා ලිබියාවේ ස්වාධීන තෙල් පාලනය සම්පූර්ණයෙන්ම ඒ අය අල්ලගත්තා. තෙල් පාලනය කඩා වැටුණා. බටහිර සමාගම් වල ග්‍රහණයට ලක් වුණා. ලිබියාවේ දුර්වල බෙදී ගිය රජයන් සමග බටහිර තෙල් සමාගම් ඉතාලිය, ප්‍රංශය, ඇමරිකාව, ඉස්පාඤ්ඤය මේ කියන රටවල් අතිශයින් දැවැන්ත ලාභ ලබන්න ගත්තා. මෙන්න මේ ලාභ ලබන්න තමයි රටවල් වල Facebook පාවිච්චි කරලා ආගමෙන් සමාජය ඈත් කිරීම, භික්ෂූන්ගෙන් සමාජය ඈත් කිරීම, මහා විහාරයට පහර දීම, වෛරය ඇති කිරීම මේ ක්‍රියා සිද්ධ කරන්නේ.
ලිබියාවට අහිමි වෙච්ච ධනය. ලිබියානු ජාතික තෙල් සංස්ථාව NOC ජාත්‍යන්තර වාර්තාවලට අනුව 2011 ඉඳලා තෙල් නල අවහිර කිරීම නීති විරෝධී ජාවාරම් ලිබියානු ආර්ථිකයට අහිමි වූ තෙල් ආදායම ඩොලර් බිලියන 100කට අධිකයි. ඩොලර් මිලියන වලින් ගත්තොත් ලක්ෂයකට අධිකයි. බටහිර රටවල් ඍජුවම තෙල් භෞතික කොල්ල කෑමකට වඩා තෙල් නිදි අයිතිය සහ නිෂ්පාදනය ලාභයෙන් වැඩි ප්‍රතිශතයක් බහුජාතික සමාගම් වලට ලබා ගැනීම සිද්ධ කළා. ඇමරිකාව සිරියාව තුළදී ප්‍රධාන තෙල් නිදි වල ලාභයේ 90%ක්ම 90%කටත් වඩා සිරියාවේ තෙල් සම්පතෙන් ඇමරිකාව ඔවුන්ගේ හමුදාව ලබාගෙන කුර්දි කණ්ඩායම් SDF භාවිතා කරලා කොල්ල කෑවා අරගෙන ගියා. මෙම තෙල් නිදි දිනපතා ට්‍රක් වලින් ඉරාකයට ප්‍රවාහනය කරලා ඒවා අවශ්‍ය තැන් වලට ප්‍රවාහනය කළා. සිරියානු රජයේ නිල ගණන් වලට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තෙල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කරන පරිදි තෙල් සහ ගෑස් ඛනිජ සම්පත් ඩොලර් බිලියන 115ක් ඩොලර් මිලියන 1,15,000ක් වගේ ප්‍රමාණයක් සිරියාවෙන් පැහැරගෙන ගියා. සිරියානු රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේවා දැනුම් දුන්නා. ඒවා මොන වගේද? හොරාගේ අම්මගෙන් පේනහන්න වගේ තමයි එම වැඩ. අරාබි වසන්තයෙන් පස්සේ බටහිර පාලනයට නතු වූ සම්පත්වල වටිනාකම ඩොලර් මිලියන ලක්ෂ 2කට වැඩි. ඩොලර් බිලියන 200කට වැඩි අගයක් ගත්තා. බටහිර රාජ්‍යයන් මැද පෙරදිග අප්‍රිකාව කොල්ල කෑවේ මේ විදියට. ලංකාවේ රත්නපුරේ මැණික් සම්පත, ලංකාවේ ඛනිජ සම්පත්, ලංකාවේ සම්පත් අත්පත් කර ගැනීම සඳහා කටයුතු සිද්ධ කරනවා. ආසියාවේ අප්‍රිකාවේ රාජ්‍ය නායකයා තීරණය කරන්නේ එම රටවල් ජනතාව නොව බටහිර දැවැන්ත ව්‍යාපාරිකයෝ සහ බටහිර රාජ්‍යයන් බව ජනතාව දැනුවත් වෙන්නට අවශ්‍යයි. අපි දේශපාලන පක්ෂයක් ඔසවා තැබීමට නොව ලෝකයේ සිද්ධ වෙන්නේ කුමක්ද යන කාරණය සමාජය දැනුවත් කිරීම කළ යුතුයි. ලංකාවේ සිද්ධ වෙන්නේ ඒ දේම තමයි. ලංකාවේ භික්ෂුවට පහර දෙනවා, ශාසනයට පහර දෙනවා, ගුරුවරයාට පහර දෙනවා, පෞල් සංස්ථාවට පහර දෙනවා, සමාජයේ බිඳවට්ටනවා, සමාජයේ වෛරය ඇති කරනවා. අනුරාධපුරේ මහා විහාරයට, අනුරාධපුරේ පල්ලේගම නායක හඳුරන් වහන්සේට පහර දීම පිටුපස ඇත්තේ නායක හඳුරන්ට පහර දීමක් නොව රාජ්‍ය බිඳවට්ටලා බටහිර අතපෙවීම්, බටහිර සපත්තු දෙක මෙහි ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය භූමිය සකස් කිරීමයි මේ සිද්ධ වෙන්නේ. 2024න් පසුව එක් වාර්තාවක් සඳහන් වෙනවා රුපියල් බිලියන 20ක් එවලා තියෙනවා. මාධ්‍ය සඳහා ලංකාවට එවූ බව. 2025 කාලයේදී රුපියල් බිලියන 15ක වගේ මුදලක් එවලා තියෙනවා. තවත් අවස්ථාවක ඩොලර් මිලියන 7.9ක් එවලා තියෙනවා. ඒ කියන්නේ දසලක්ෂ වලින් ගත්තොත් ඒක දසලක්ෂ මිලියන 2370ක් වෙනවා. ඩොලර් මිලියන 20ක් කියලා කියන්නේ දසලක්ෂ වලින් 600ක්. USAID එක MEND කියන ආයතන මේ මුදල් ලබා දීලා තියෙනවා. මෙහි මාධ්‍යෙන් මොකද්ද සිද්ධ කරන්නේ? මිනිස්යන්ගේ වෛරය ඇති කරන එක. වර්තමානයේ සිංහල බෞද්ධ කාන්තාවන්, තරුණයන් වික්ෂූන් කෙරෙහි, ශාසනය කෙරෙහි බිඳවීමට පෞල් සංස්ථාව සහ
පවුල බිඳවීම සඳහා මේ වාද්‍ය භාවිතා කරලා මේ වෛරී අදහස් පතුරවනවා. අපි අටමස්ථානයේ නායක හඳුරන සම්බන්ධයෙන් මේ දිනවල ගෙන යන අසත්‍ය ප්‍රචාරය සඳහා එහි ප්‍රතිඵලයක් විදියට තමයි බස්නාහිර පළාතේ සමහර අම්මලා උපාසක අම්මලා කතා කරලා අපෝ අපි අනුරාධපුරේ යන්නේ නැහැ. අපෝ අපි අනුරාධපුරේ යන්නේ නැහැ. එතකොට බටහිර සංවිධානයන්ගේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා. තවත් කාන්තාවක් ප්‍රකාශ කරලා තියෙනවා අයියෝ හාමුදුරුවෝ කියන්නේ මහා කාලා කන්නි જાතියක්. හාමුදුරුවෝ කියලා කියන්නේ මට නම් පේන්නේ බැරි જાතියක්. එතකොට ඒ බටහිර සංවිධාන අපේක්ෂා කරන දේ ඉෂ්ට වෙලා නැද්ද? ඒ බටහිර අරමුණු ඉෂ්ට වෙලා තියෙනවා. සමාජය බිඳිලා තියෙනවා. සමාජය බිඳෙමින් පවතිනවා. මහාන කරන්නට ළමයෙක් දෙන්නේ නැහැ. මහාන වෙච්ච අයට මේ ශාසනයේ ඉන්න බෑ. ඉන්න බැරි තත්වයක් උදා කරනවා. ඒතර නායක හාමුදුරන් වහන්සේලාට මේ ගැන වගකීමක් නැද්ද? නිදියගෙන ඉන්න නායකත්වයක් නැතුව ඉන්න තමන්ගේ වගකීම තේරුම් අරගෙන එකමුතු වෙලා මේ ප්‍රශ්නය දිහා බලුවොත් මහා විනාශයක් සිද්ධ වෙනවා. අපිට මේ සංස්කෘතිය, ජාතිය, ශාසනය අහිමි වෙලා යනවා. අටමස්ථානයේ නායක හඳුරන් වහන්සේට පහර දීම පිටුපස සංවිධාන සමූහයක් සිටින බවත් බටහිර සංවිධාන ඇතුළු සංවිධාන සමූහයක් සිටින බව තොරතුරු තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලවී ගිය පිරිසක් මේ වීඩියෝ එක බලන්න. අත්අඩංගුවට නොගෙන බොහෝ කාලයක් ඉඳලා දැන් අද එකපාරට කියනවා හදිසි අනතුරු ඒකකයකදී අත්අඩංගුවට ගත්ත කියලා. මේ වීඩියෝ එකේ සඳහන් වෙනවා ෆ්‍රී වුමන් කියලා කණ්ඩායමක් පිළිබඳව. මෙයාලගේ මේ අදහස බලන්න මොනවද මේ කියන්නේ කියලා. මේ ෆ්‍රී වුමන් කියන කණ්ඩායමේ කාන්තාවන් උන්ගේ වීඩියෝ එකේ තියෙන්නේ දැරියගේ මව ප්‍රකාශයක් ලබා දෙනවා. මේ වෙච්ච විදිය ලබා දෙනවා කියලා වීඩියෝ එකක් තියෙනවා. හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් තියෙනවා. ලොකු හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවන්ගේ ෆොටෝ එකකුත් එහි තියෙනවා. එතකොට හාමුදුරුවෝ මේක කළා දැරියගේ අම්මා මේ විදිහට කියනවා කියලා කාන්තාවකගේ ෆොටෝ එකකුත් පෙන්නනවා. නමුත් එහෙම කතා කිසිවක් ඒකේ නැහැ. අන්න ඒ විදිහට බොරුව සමාජගත කරනවා. මේ කියන සංවිධානය මේ ක්‍රියාවලියට දායක වුණේ කොහොමද කියලා උගත් මහත්තුරු ඔබට ප්‍රකාශ කරයි. ෆ්‍රී වුමන් කියන කණ්ඩායම සමලිංගිකත්වය ප්‍රමෝට් කිරීම සඳහා, සભ્યත්වය බිඳලීම සඳහා, පවුල බිඳවීම සඳහා කටයුතු සිද්ධ කරන ආයතනයක්. ලිබියාවට සිරියාවට ඩොලර් බිලියන ගණන් ලැබුණු හැටි මීට පෙර අපි සඳහන් කරා. ඒ වගේ තමයි මේ උඩත් මුදල් හම්බ වෙන්නේ. ජීවත් වීම සඳහා රස්සාව කරන්න ඕන, ඇඟ මහන්සි වෙන්න ඕන. ඇඟ මහන්සි නොවි ළමයින්ට කන්න දෙන්න නම්, ඇඟ මහන්සි නොවි මහත්තයට නෝනට කන්න දෙන්න නම් මේ වගේ NGO එකකට සම්බන්ධ වෙලා සසුනට, රටට, ස්වෛරී භාවයට ද්‍රෝහී ක්‍රියාවලියක යෙදුනාම ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙන අයත් ඉන්නවා.